स्तुति වේවා ස්වාමීන් ප්‍රශංසා වේවා ගෞරව වේවා ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්‍යයේ සිට 11 වෙනි වාක්‍යය දක්වා එක්තරා සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය කොහොමද කිව්වොත් යාඥාවට යන වේලාවක්. යාඥාවට යන වේලාවක්. අද ඊයේ දවසේ පොය දිනය අදත් පොය දිනය වෙසක් පොය. ඒ නිසා මේ පොය දිනවල ක්‍රිස්තියානි සභාවල වලත් මේ පොය දිනේ කියනකොට ඒවත් ක්‍රිස්තියානි සභාවල වලත් යාඥා මේවන් පවත්වන එක පවත්වනවා. ඒ පොය දවස්වල නිවාඩු දවසක් නිසා පවත්වනවා. අද දවසේ මෙම යාඥාවට යන්නා අය ගැන දෙවියන් වහන්සේ එළිදරව් කරන පණිවිඩයක් ඔබට මම ප්‍රකාශ කරනවා. මොකද දෙවියන් වහන්සේ අද දවසේදී යාඥාවට යන අයට කියනවා පණිවිඩය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනේ, යේසුස් වහන්සේ තෝරාගත් ගෝලයෝ දෙවියන් වහන්සේගේ මාලිගාවට එදා යාඥාවට ගියා, පිටත්ලා ගියා. එනම් පළවෙනි වාක්‍යයේ සිට 11 වෙනි වාක්‍යය දක්වා තිබෙනා සිද්ධිය පේත්‍රුස්ද යෝහන්ද යාඥා වේලාවේ වූ 9 වෙනි පැයේ දේව මාලිගාවට යද්දී මිනිසෙකු මව්කුස පටන් කොරව සිටි එක්තරා මිනිසෙක් ගෙන යනු ලැබුවෝය. ඔහු මාලිගාවට ඇතුල් වෙන්නන්ගෙන් සිංගමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාලිගාවේ දොරටුව ළඟ දවස්පතා තබන ලද්දේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනේ, මේ වචනයේ තුලින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නා වූ පණිවිඩය නම් පේත්‍රුස් සහ යෝහන් දේව මාලිගාවට යාඥා වේලාවට යනවා. එසේ යනකොට දේව මාලිගාවේ දොරකොඩ ළඟ එක්තරා මව්කුසේ පටන් කොරව ඉපදුනා වූ මිනිසෙක්ව එම මාලිගාවේ දොරකොඩ ළඟ ගෙනල්ලා ඔහු සිංගමනට එතන තබනවලු. තබනවා. එනම් මෙතන බලන්න, දේව සේවකයන් ඉන්නවා, කොර වෙච්ච ඉඟන්නෙක් ඉන්නවා. ඒ ඉඟන්නව ඉඟාකමට පත් කරන පිණිස, ඉඟාකන පිණිස ඔව්ව ගෙනත් තබන්නා වූ එක්තරා පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම තවත් පාලට කියවගෙන යනකොට ඒ සිංගමනේ ඉන්නා වූ ඒ කොරවෙච්ච මිනිසයාට Tamanට තියෙන දෙයින් යමක් දෙන්නා වූ අයත් එතන සිටිනවා. ඉතින් මේ වගේ අපේ ස්ථානයේ බලනකොට එක සිද්ධියක් අපි දකින්නට පුළුවන්කමක් තිබෙනවා. මොකද මේ සිද්ධිය? කොර වෙලා මිනිස්සෙක් ඉඟා කනවා. කොර වෙච්ච මිනිස්සෙක් ඉඟා කනවා. ඉඟා කරන ස්ථානය දේව මාලිගාවේ දොරකොඩ ළඟ. අපිට මෙව කියනකොට තවත් එකක් මතක් වෙනවා. පොසත් මිනිස්සෙක්ගේ ගෙදර දොරකොඩ ළඟ දුප්පත් ලාසරස් වාඩි වෙලා හිටියා. දෙන්නම දවසක් මැරුණා. මැරුණෙන් පසුව ලාසරස් ආබ්‍රහම්ගේ ඔඩක්කුවේ එම පොසත් මිනිසයා ගිනි විලේ තැවෙනවා. අපේ දේ මතක් වෙනවා. දැන් අපි දේව මාලිගාවට යනවා, යාඥාවට යනවා. හැම සතියෙම මොන යාඥා තියෙනවද? ඒ හැම යාඥාවටම සහභාගී වෙන ක්‍රිස්තියානි කරුවන්. ඒ යාඥාවට සහභාගී වෙන මොහොතේදී එක්තරා සභාවට ඇතුල් වෙන්නා වූ, දේව මාලිගාවට ඇතුල් වෙන්නා වූ දෙවියන් වහන්සේගේ ගෝලයෙක් ඉන්නවා. දෙවියන් වහන්සේව අදහන්නා වූ ඇදහිලිවන්තයොත් ඉන්නවා. මේ දෙගොල්ලන්ම දේව මාලිගාවට යන්නේ දෙවියන් වහන්සේව අදහන්න. නමුත් ඔවුන් යන්නා වූ දේව මාලිගාව දොරකොඩ ළඟ සිංගමනරවට පත් වුණා වූ, හිඟා කන්නා වූ නොයෙකුත් අය සිටිනවා. ඒක එක්තරා මිනිසෙක් ගැන මෙතන සඳහන් වෙලා තිබෙනවා. හේතුව තමයි ඒ මිනිසයා
මෞකුසේ උපන්දා මෞකුසෙන් උපන්දා පටන් ඔව් කොරවෙච්ච මිනිස්සෙක්. ඔව්ව ගෙනල්ලා දේව මාලිගාවේ දොරකොඩ ළඟ තබලා යනවලු. ඉඟාකන පිණිස. එසේ යනකොට තබලා ගියන් පස්සේ දේව මාලිගාවට යාඥාවට යන අය Tamanට තියෙන දෙයින් යමක් දීලා යනවා. ඒ වගේම පේතෘස් සහ යෝහන් යනකොට එක්තරා සිද්ධියක් සිදු වුණා. මොකද ඒ සිද්ධිය සිදු වුණේ? ඒ වචනේ පාළට කියවගෙන යනකොට මෙසේ තියෙනවා. තුන්වෙනි වාක්‍යය. ඔව් පේතෘස්ද යෝහන්ද දේව මාලිගාවට ඇතුල් වෙන්න යනවා දැක සිංගමන් ඉල්ලුවේය. පේතෘස් යෝහන් සමග ඔව් දෙස ඇස් එලා අප දෙස බලාපැන්නයි කීවේය. ඔව් ඔවුන්ගෙන් යමක් ලැබෙන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේතෘස්ද රන් රිදී මට නැත. බලන්න දෙවියන් වහන්සේගේ ගෝලයෝ දේව මාලිගාවට යනවා. දොරකොඩ ළඟ ඉඟන්නෙක් වාඩි වෙලා ඉන්නවා. ඒ ඉඟන්නා හැමෝම මොනවාරි දීගෙන යනකොට ඒ පාරේ ගියා වූ මෙම යෝහන් පේතෘස් යෝහන්ව දැකලා ඔවුන් දිහා බලාගෙන හිටියා කුමක් කරි ඔවුන් දෙයි කියලා. එතකොට පේතෘස් යෝහන් බලලා ඔව් දිහා බලලා කියනවා අප දිහා බලාපන් කියලා කිව්වා. කියනකොට ඒ සිංගමන් ඒ කියන්නේ ඉඟන්නා කොරවැච්ච ඉඟන්නා ඔව් මොනවද කරන්නේ? තමාට මොනවාරි හොඳ දෙයක් විශාල දෙයක් යහපත් දෙයක් ලැබෙන්න යනවායි කියන බලාපොරොත්තුවක් ඇතුව ඔවුන් දිහා බැලුවා. හැමෝම කීය දාලා යනවා කීය දීලා යනවා. නමුත් මේ පේතෘස් යෝහන් කියනවා අප දිහා බලාපන්. බැලුවා මොනවාරි ලැබෙයි කියලා. එතකොට මොනවද කිව්වේ? පේතෘස් කියනවා රන් රිදී අපට නැත. බලපන් රන් රිදී අපට නැත. රන් රිදී කියන්නේ මොකද්ද? ඒ දවස්වල රන් කාසි රිදී කාසි තිබුණේ. අර යුදස් කාරියොත් රිදී කාසි 30කටනේ යේසුස් වහන්සේම පාවා දුන්නේ. ඒ වගේ ඒ කාලේ තිබුණේ රන් කාසි රිදී කාසි. දැන් පේතෘස් කිව්වා ඉඟාකන මිනිස්සයා දේශ බලලා ඒ කොරවෙච්ච මිනිස්සයා දේශ බලලා දේව මාලිගාවේ දොරකොඩ ළඟ ඉඟා කාපු මිනිස්සයා දේශ බලලා කිව්වා අපි දිහා බලාපන්. බැලුවා මොකක් කරේ බලාපොරොත්තුවක් ඇතුව බැලුවා මොකක් කරේ ලැබෙයි කියලා. මොකද්ද ලැබුණේ? අප ගාව රන් රිදී නැහැ. සල්ලි නැහැ. අප ගාව සල්ලි නැහැ කියලා කිව්වා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉඟන්නෙකුට ඒ වගේ වචනයක් අපි දිහා බලාපන් කියලා බලපු මොහොතේදී අපි ගාව සල්ලි නැහැ කියලා කිව්වන කොහොම ඇතිද මේ මිනිස්සයාට? එක්ක යන්න තිබුණා උන්ගේ පාඩුවේ දේව මාලිගාවට. නෑ දෙවියන් වහන්සේගේ ගෝලයන් ගාව සල්ලි නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දේව සේවකයෝ කෝටි ප්‍රකෝටි ගණන් තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා තමයි. කිසි දෙයක් නැතුව එදා වේලේ බොහොම අමාරුවෙන් කෑම කන දේව සේවකයෝ ඉන්නවා තමයි. තමන්ගේ ගොඩනැගිල්ලට ගෙදරට ලයිට් බිල ගෙවා ගන්න බැරි කමේ ලත වෙන්නා වූ දේව සේවකයෝ ඉන්නවා තමයි. තමන් සේවයට යන්න බයිසිකලයට මෝටර් සයිකලයට පෙට්‍රල් ටිකක් ගා ගන්න හැකියාවක් නැතුව සිටින අවස්ථාව නැතුව තිබෙන්නා වූ දේව සේවකයන් ඉන්නවා තමයි. එම නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි කවුද? දෙවියන් වහන්සේ අපිව තෝරගත්ත ගෝලයන් ලෙසට. එදා දේව මාලිගාවට
සෙනගක් ගියා. ඇතුළට ගියා. ඉංගන්නට කීයක් හරි දීලා දාගෙන යන්න ගියා ඇතුළට. නමුත් දෙවියන් වහන්සේ තෝරාගත්ත ගෝලයන් කියනවා අපි ගාව සල්ලි නැහැ. අපි ගාව සල්ලි නැහැ කියලා කිව්වා. ඒ වගේ අද සල්ලි නැතුව ඉන්නා වූ දේව සේවකයන්ට තමයි අද දවසේදී දෙවියන් වහන්සේ කතා කරන්නේ. දෙවියන් වහන්සේ කියනවා සල්ලි නැතිව වැඩ කරනව සේවය කරනව සේවකයන්ට තමුන් ගැන දැනගන්න ඉස්සල්ලා දෙවියන් වහන්සේගේ ආලේපේ ලබා ගත්තා වූ දේව සේවකයන් වන ඔබ ගැන දැනගන්න ප්‍රථමයෙන් දේවස්ථානයේ යාඥාවට යනවා තමයි. සභාවට යාඥාවට යනවා තමයි. ගෙවල් වලට යාඥාවට යනවා තමයි. යන හැම ස්ථානෙම අතපාගෙන ඉන්නා වූ මිනිස්සු ඉන්නවා. අතපාගෙන ඉන්නව සෙනග ඉන්නවා. ගෙදරකට ගියා නම් ඒ ගෙදර මිනිස්සු අතපානවා. මොකක් හරි ලැබෙයිද ඔයාලගේ සභාවෙන්? ඔය පාස්ටර් ළඟට ගිහිල්ලා කතා කරා මොකක් හරි ලැබෙයිද කියන කමෙන් බලාපොරොත්තු වෙලා ඉන්නව සෙනග ඉන්නවා. සමහරව අඳුරලා දෙනවා අර පාස්ටර් ළඟට ගියා නම් ඔයාලා යන්න සල්ලි යන්න හරි කීයක් හරි දෙයි කියලා කියනවා. ප්‍රශ්න ටික කියන්නකෝ මොනවාරි උදව්වක් කරයි කියලා කියනවා. මේ වගේ යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන්න ඕනා වූ බොහෝ සේවකයන් පවා අද මිනිස්යන් ගැන සාක්ෂි දරමින් පාස්ටර්ලා සිස්ටර්ලා ගැන සාක්ෂි දරමින් සිටිනා වූ සේවකයෝ ඉන්නවා. එම නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනේ අද දවසේදී දෙවියන් වහන්සේ කතා කරන්නේ දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ ගෝලයන්ට සේවකයන්ට. එදා යේසුස් වහන්සේ ඔවුන්ට බලය දුන්නා. එම ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදය අපි කියවන්නේ. 2 වෙනි පරිච්ඡේදය සඳහන් වෙලා තියෙනවා සුද්ධාත්මයන් වහන්සේ බැසපැමිණුණාන් පස්සේ පේත්‍රස් නැගිටලා කතා කරා. ඔහුගේ වචන අසා ඔවුන්ගේ අදහස් වලට අනුනලු ඒ වචන. ඔවුන් අහනවා අපි මොනවද කරන්න ඕනේ සහෝදරයනි? පශ්චාත්තාප වෙලා පසුතැවිලා බෞතිස්ම ගනින්නයි කියලා කියනවා. එහෙම බෞතිස්ම ගත්තා. 3000ක් ගැලවීම ලබා ගත්තා. යේසුස් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ ඔවුන් පේරිතවරුන්ගේ ඉගැන්වීම වල රැඳී සිටියා. ඒ වගේම සහභාගීකමින්ද රොටි කැඩීමෙන්ද යාඥාවලද ස්ථිර ලෙස පැවතුණා. ඒ වගේ ඔවුන් තුල එකමුතුකමක් ඇති වුණා. එනම් මෙවැනි සුද්ධාත්මයන් වහන්සේ ලබාගත් සේවකයන් තමයි මේ පේත්‍රස් සහ යෝහන්. අද ඔබ සේවය ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය ලබාගෙන ඉන්නවද? දේව ආත්මය ඔබ තුල පවතිනවද? සුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබ සේවය කරන්නේ? එහෙනම් බලන්න එදා සුද්ධාත්මයන් වහන්සේ ලබාගත්තු නැති අය ඒ දේව මාලිගාවට ගියා. යාඥා කරන පිණිස යාඥා වේලාවට. ඒ වගේ දේව මාලිගාවට යනකොට යේසුස් වහන්සේගේ ගෝලයෙක් ගියා. ගිය වෙලාවේදී තමයි බලන්න එදා දේව මාලිගාව දොරකොඩ ළඟ කවුද ඉන්නේ කියලා. ඉංගන්නෝ ඉන්නේ. ඔය ඉංගන්නන්ට කීයක් හරි දාලා ගිහිල්ලා ඇතුලේ පල්ලියේ අතපාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඉංගන්නෝ වගේ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි එක දෙයක් දැනගන්න අපි දෙවියන් වහන්සේ අපව තෝරගත්තේ ආබ්‍රහම්ගේ කැඳවීම බලන්න. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්වා මම නුඹට පෙන්වන දේශයට ඵලයන් හැම දෙයක්ම අතහැරලා යන්න ඕනේ. නුඹ මම මා ජාතියක් කරනවා. ඔක්කොම කියලා කිව්වා මම නුඹට ආශිර්වාද කරනවා. නුඹ කරන කොට ගැන පොළවේ සියලු වංශ ආශිර්වාදයට පත් වෙනවා කියලා කිව්වා. එනම් යේසුස් වහන්සේව පිළිගත්තා වූ કોઈ කවුරුත් ඔබ නෙමෙයි පිළිගත්තේ. යේසුස් වහන්සේ ඔබව තෝරගත්තා. යේසුස් වහන්සේ ඔබව තෝරගත්තා නම් යේසුස් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කරන්නේ ඔබ කරන කොට ගැන ඔබගේ සභාවේ ඉන්නා වූ ඔබගේ සියලු ඥාති මිත්‍රයන් ඔබ සමග ඉන්නා වූ අසල්වාසීන් සියලු දෙනාටම ඔබ කරන කොට ගැන දෙවියන් වහන්සේ ආශිර්වාද කරන පිණිසයි ඔබව තෝරගත්තේ. හැබැයි ඔබ මොනවද කරන්නේ? ඥාති මිත්‍රයන් අසල්වාසීන් යාළුවෝ සියලු දෙනාම එකතු කරගෙන ඔවුන්ගෙන් යැපෙනවා දේව සේවකයන්. යැපෙන්නේ කොහමද? තමන්ගේ බැංකු ගිණුම්
පුරව ගන්නවා. තමන්ගේ ගොඩනැගිල්ල තට්ටු පිළිවෙලට බැඳ ගන්නවා. තමන්ගේ වාහන මාරු කර ගන්නවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය තිබිච්ච මට්ටමින් වෙනත් උසස් මට්ටමකට ගෙන යනවා. නොයෙකුත් ආකාරයෙන් මේ දිලිඳු දුප්පත් අසරණ මිනිසයන් අර පිටකොටුවේ මුට්ට කර ගන්නව නාට්ටාමිලා අර කීර කොටුවල කීර කපලා විකුණනව ඒ දිලිඳු දුප්පත් අසරණ මිනිස්සු ඒ වගේම වෙළඳාම් කරන අය ව්‍යාපාරිකයෝ කුලී රස්සාව කරන අය ත්‍රිවිල් රස්සාව කරන අය මොනතරම්ද ඔවුන් මොනතරම් මානසි වෙනවද දුක් මානසි වෙනවද ඔවුන් දේව බයක් ඇතුව ඔවුන්ට ලැබෙන දෙයින් දසෙන් කොටස පඳුරු කියලා ගෙනලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දානවා. ලබාගත් දේව සේවකයන් කියන ඔබ මොනවද කරන්නේ? ඒවා ගෙනිලා ඔබගේ බැංකු ගිණුම් පුරව ගන්නවා. බැංකු ගිණුම වැඩි කර ගන්නවා. ඔබ කල්පනා කරලා බලන්න. ඒ මිනිස්සයා දවසකට මුට්ට කර ගන්නකොට කොච්චර දම්බෙන්නේ එක ගෝණියකට එක මුට්ටකට. ඒ වගේම කරත්තයක් අදිනවා. කරත්ත කාර්යය කියලා කියනවා. ඒ මිනිස්සයා කරත්ත අදිනකොට මොනතරම් මාංශයලා ඇදලා කීයක් කර හොයා ගන්නවද? ඒවයි නේද ගණන් දෙන්නේ. ඒවා ලබා ගන්නව පල්ලියේ පාස්ටර්, පල්ලියේ සිස්ටර් අපගේ සැප ජීවිකාවටද මොවුන් දුක් විඳලා ගෙනල්ලා දෙන්නේ. බලන්න යේසුස් වහන්සේ තෝරගත්තා මේ ගෝලය දෙන්නම ඕන් කියනවා අපි ගාව සල්ලි නැහැ. රන් රිදි නැහැ කියලා එච්චර එතනින් නැවතුවේ නැහැ. තේරෙනවද? එතනින් නැවතුවේ නැහැ. ඊට පස්සේ ඔවුන් කියනවා රන් රිදි මට නැත අයවැනි වාක්‍යයෙන්. නමුත් මට ඇති දේ නුඹට දෙමි. මට ඇති දේ නුඹට දෙමි. බලන්න කිව්වේ මොකද්ද? අපදයා බලාපන් කියලා කිව්වා. ඔව් බලාපොරොත්තුවක් ඇතුව බැලුවා. බලන මොහොතේදී කියනවා රන් රිදි සල්ලි නෑ අපි ගාව කියලා කියනවා. මොනතරම් දුකක් වෙන්න ඇතිද? එන් ගන්න. ඊට පස්සේ ඔය කියනවා අප ගාව එකක් තියෙනවා. අප ගාව ඇති දේ නුඹට දෙනවා. තේරෙනවද? අප ගාව ඇති දේ නුඹට දෙනවා. හැබැයි සල්ලි නෑ. අප ගාව ඇති දේ නුඹට දෙනවා. කියලා මොනවද කරේ? ඇති දේ නුඹට දෙමි කියලා නාසරීය යේසුස්ගේ නාමයෙන් ඇවිදපන්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටුවේය. එකෙනෙයිම ඔහු පාද සහ ඇස්වට සවිවිය. වාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, මේ වචනේ තුලින් බලන්න එදා දෙවියන් වහන්සේගේ ගෝලයන්ට තිබුණා වූ දේ මොකක්ද කියලා. සල්ලි නෑ, මිල මුදල් නෑ, වත්කම් නෑ, දේපල නෑ, වස්තු නෑ. හැබැයි ඔවුන් ගාව එකක් තිබුණා. සල්ලි නැති දේව සේවකයන් ළඟ එක දෙයක් තිබෙනවා. දේව සේවකයන්ට අර තිබෙන දේ ලබාගත් අයට සල්ලි හම්බ කරන්න බෑ. එන අද සල්ලි තියෙන අයටත් දේව සේවකයන් මං කියන්නේ. සල්ලි තියෙන දේව සේවකයන්ටත් සල්ලි නැති දේව සේවකයන්ටත් වෙනස මොකක්ද කිව්වොත් සල්ලි නැති අය තුල යමක් තිබෙනවා. යමක් තිබෙනවා. එක දෙයක් තිබෙනවා. මේ එක දේ සල්ලි තියෙන අය ළඟ නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, සල්ලි තිබුණ අය දේව මාලිගාවට ඇතුළු වුණා. තේරෙනවද? දේව මාලිගාවට ඇතුළු වුණා. ඔවුන් කීයක් දාලා තමයි ගියේ. සල්ලි තියන අය. ඔවුන් ගාව සල්ලි තියෙනවා. නමුත් සල්ලි නැති දේව සේවකයන් දේව මාලිගාවට ඇතුළු වෙන්න යනකොට ඔවුන් ගාව පේතෘස් ළඟ එකක් තිබුණා. යමක් තිබුණා. ඒ දේ තමයි එම සේවකයා එම යාචකයාට කියනවා අප ගාව තිබෙන දේ, මා ළඟ තිබෙන දේ නුඹට දෙමි කියලා. එන මේ පේතෘස් ළඟ තිබුණේ මොකද්ද? යෝහන් ළඟ තිබුණේ මොකද්ද? ඔවුන් ගාව තිබුණේ
नासरीय यीशुस के नामය. हालेलुया. प्रशंसा වේවා. नासरीय यीशुस के नामය මේ දේව සේවකයන් තුල තිබුණා. හැබැයි ඔවුන් තුල සල්ලි නැහැ. ඔවුන් වෙත සල්ලි නැහැ. ඒ නිසා नासरीय यीशुस के नामය ලබාගත් අයට සල්ලි නැහැ. සල්ලි තියන අයට नासरीय यीशुस के नामය නැහැ. කියන්න පුළුවන්. नासरीय यीशुस के नामයෙන් කියලා කියන්න පුළුවන්. නමුත් ඔව් මොනවද කරේ? नासरीय यीशुस के नामයෙන් ඇවිදපන්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටුවේය. එකෙනීම ඔහුගේ පාදසා ඇස්වට සවිවිය. ශක්තිමත් වුණා. මව් කුසේ උපන්දා පටන් කොර වෙලා සිටියා වූ මිනිසයාගේ පාද ටික කකුල් දෙක සවිමත් වුණා. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබ දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ දේව සේවකෙක්ද? එහෙම නැත්නම් බඩගෝස්ත්‍රයට බයිබලයේ උස්සගෙන මමත් පාස්ටර් තමයි, මමත් රෙවරන්ට් තමයි, මමත් දිවසිවරයෙක් තමයි කියාගෙන බෝඩ් දාගෙන තමාට තමාම දැන්වීම් දීගෙන මම දිවසිවරයෙක්, මම ප්‍රොපට් කියාගෙන තමන්ටම තමන් ගෞරවය ඇති කරගෙන नासरीय यीशुस के नामයෙන් නැති සල්ලි බලය තුලින් තමන්ට පට්ටමක් තනතුරක් දාගෙන මනුෂ්‍යයන් අතර සේවය කරන ඔබට බැරි දෙයක් සල්ලි නැති පාස්ටර්ලාට කරන්න පුළුවන් කමක් තිබෙනවා. මොකක්ද ඒ දේ? එදා पेट्रुस මොනවද කරේ? नासरीय यीशुस के नामයෙන් කියලා ඇවිදපන්නයි කියලා ඔහුගේ දකුණත අල්ලලා නැගිටුවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද බොහෝ අය වීල් චෙයාර් එකේ කීලි කරුවල ඇවිදින්න බැරුව කකුල කැඩිලා බැන්ඩේජ් දාගෙන අද සුව වෙයි කියලා පල්ලි වලට එනවා. එක දෙයක් දැනගන්න, ඒගොල්ලෝ සුව වෙනවා. කවදාරි සුව වෙනවා. සමහරක් අය හොඳට සුව වෙනවා. සමහරක් අය සූණෙන් පස්සේ කොරගාගෙන යන ඒවත් තියෙනවා. නමුත් මොවුනුත් ඇවිල්ලා ගිහලා යාඥා කරගන්නවා. ඒ වෙලාවෙම වීල් චෙයාර් එකෙන් නැගිටිනවා පෙන්නනවා. කීලි කරු අතරලා යන එක පෙන්නනවා. මම ආන එක දෙයක්. මේ කීලි කරු බාර දීලා යන කට්ටිය නැවත තමන්ගේ ගෙවල් වලට යනකොට කීලි කරු ඒ තියලමද යන්නේ? වීල් චෙයාර් එකෙන් ආපු කට්ටිය වීල් චෙයාර් එකෙන් නැගිට්ටයි කියලා වීල් චෙයාර් එක සභාවට බාර දීලාමද යන්නේ? නැහැ. එහෙනම් මොකද්ද මේකේ තේරුම? වෙලා තියෙන්නේ සල්ලි වල බලය. සල්ලි වල බලය තියෙනකොට ඒ වෙලාවට සැනසීමක් දෙන්න පුළුවන්. සනසන්න පුළුවන්. ඉංගන්නට සල්ලි ටිකක් හම්බුනා නම් සැනසීමක්. නමුත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් नासरीय यीशुस වහන්සේගේ නාමයෙන් ලබාගත්තා වූ මනුෂ්‍යයන් ඔවුන්ට පුළුවන් වෙනවා කොරවෙච්ච මනුෂ්‍යව ඇවිදවන්න. ඔහුගේ කොරවීම නිසා ඔහු යාචකෙක් වුණා, ඉඟන්නෙක් වුණා. ඒ නිසා ඉඟාකම අතාරින්නට පුළුවන් වුණා. ඉඟන්නගේ ජීවිතය වෙනස් කරා. ඉඟන්නගේ ජීවිතය දොරකොඩම වාඩි වෙලා හිටපු ඉඟන්න දැන් දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන් කමක් ඇති වුණා. කවුරු නිසාද? नासरीय यीशुस වහන්සේගේ නාමයෙන් ලබාගත්තා වූ දේව සේවකයන් නිසා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ කවුද කියලා. මේ වචනේ කියනවා 8 වෙනි වාක්‍යය. කෙලින් සිට ඇවිදින්න පටන් ගත්තේය. ඔව් කෙලින් හිටගත්තා. ඇවිදින්න පටන් ගත්තා. ඇවිදිමින්ද පැන නැගිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔවුන් සමග දේව මාලිගාවට ඇතුළුනේය. තනියම ඇතුළුනේය. එනම් බලන්න මේ පේත්‍රුස් සහ යෝහන් සමග ඒ තනත්තා හිටගෙන ඇවිදින්න පටන් ගත්තා. එනම් එච්චර කල් මිනිස්සු එනවා
කීයක් හරි උදව්වක් කරනවා ඒව සාහනයක් එම සත්‍යයේදීම ඒ වගේ සත්‍යයෙන් සත්‍යයට සභාවට යන අය උන් සාහනයක් ලබා ගන්නවා යාඥා කරනවායි කියයි දේශනා කරනවා ගීතිකා කියනවා නමස්කාර කරනවා හැම දෙයක්ම මේ ඉංගන්නට සාහනයක් තේරුණාද මේ හැම දෙයක්ම ඉංගන්නට සාහනයක් නමුත් දෙවියන් වහන්සේගේ නාසරිය යේසුස්ගේ නාමය දරාගෙන සිටියා මනුෂ්‍යය තුලින් පුළුවන් වුණා ඉංගන තත්ත්වයෙන් නිදහස් කරන්න. ඉංගා කමින් සිටියා තනත්තා දේව මාලිගාවට ඇතුල් වෙන්න බැරව දේව මාලිගාව දොර කොටම හිටියා. නමුත් දේව මාලිගාවට ඇතුල් වෙන්නට පිට වුණා නාසරිය යේසුස්ගේ නාමය ලබා ගත්තා මනුෂ්‍යයා. ඒක විතරක් නෙමෙයි උපන්දා පටන් කොර වෙලා සිටියා ওই මිනිස්සයා පේත්‍රුස් අතින් අල්ලලා ඉස්වා විතරයි ඔහුගේ පාද ඔක්කම සවිමත් වුණා ශක්තිමත් වුණා ඔහු ඇවිදින්න පටන් ගත්තා ඒ වගේම පැන නගින්න පටන් ගත්තා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔවුන් සමග දේව මාලිගාවට ඇතුළු වුණේ මුළු සෙනඟ ඔහු අවදි වෙනවත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා දැක දේව මාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගෙන උන් තනත්තා ඔහු බව දැන ඔහුට සිද්ධ වූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය. ඔහු පේත්‍රුස් සහ යෝහන් අල්ලාගෙන සිටියේදී මුළු සෙනඟ ඉතා පුදුමව සාලමෝන්ගේ යයි කියන දිවාර මණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිව්වෝය. බලන්න ගැලවීම කොහොමද කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ වගේ තත්ත්වයක් මේ අන්තිම කාලයේදී ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තා වූ ඕනම මිනිසෙක් ඔහු තුළ පවතින ඕනව සේවාව කොහොමද තිබෙන්න ඕනේ? සනසන එකද? මොකද්ද සනසීම? මිනිස්සෙක් කඳුළු වක් කරගෙන අඬා වැළපෙනකොට ඔහුගේ ඔළුවට අත ගාලා අඬන්න එපා දුක් වෙන්න එපා අරේ වරියයි කියලා සනසන්න පුළුවන්. ඔහුගේ කඳුළු වලට හේතු කොට තිබුණු දේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන්ද? අද සභාවල වල සනසීම තමයි සනසන වැඩ තමයි තියෙන්නේ. නිදාස් කරන දේවල් නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි පේත්‍රුස් නැගිටලා දේශනා කරනකොට ඒ දේශනාව ඇසුවා වූ තැනැත්තා පේත්‍රුස් ඒ දේශනා කරනකොට දෙවනි පරිච්ඡේදයේ 37 වෙනි වාක්‍යය කියනවා ඔව් ඒ සෙනඟ පේත්‍රුස් දේශනා කරපු දේවල් අසලා අනින ලද සිත්තතුව සහෝදරයනි අප විසින් මක්කරන්ට ඕනෑදයි පේත්‍රුස්ගෙන් අනික් පේරිතයන්ගෙන්ද ඇසුවෝය. පේත්‍රුස් නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබා පල්ලා. එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නෝය. මක් නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපේගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවන සේක්ද දුර සිටිනා වූ ඒ සියල්ලන්ටත් යයි කියා වෙනත් බොහෝ වචන වලින් සාක්ෂි දී. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි පේත්‍රුස් කතා කරනකොට ඔවුන්ගේ සිත් අනින ලද සිත් ඇතුව පේත්‍රුස් කතා කරපු වචන ඔවුන්ගේ සිත් වලට ඇනුණා. ඔවුන් අහනවා සහෝදරියනි අපි මොනවද කරන්න ඕනේ? පේත්‍රුස් කියනවා පසුතැවිලි වෙලා පව් කමාවෙන් ලබා ගනිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ලබා ගනිලා එවිට සුද්ධාත්මයන් සදීමනාව නුඹලා ලබන්න ඕයි. අද මේව දේශනා කරන්න පුළුවන්ද? අද සභාවල් වල ඔය වීදි වල දේශනා කරන අය ඔම දේශනා කරන්න පුළුවන්ද?
මම දැක්ක මෑතකදී ඔය ගම්පා පළාතේ දෙන්නෙක් අර බස් වලට එකක් ළඟ ගිහිල්ලා දන ගාගෙන එක්කෙනේ දේශනා කරගෙන ඉන්නවා. හොඳයි. හොඳයි. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ඔබ එහෙම කරන නිසා ඒ වගේ වීදි වලට බෑලා සුභාරංචි කියන නිසා එක ආත්මයක් ඔබට ගලව ගන්න පුළුවන් කමක් තිබෙනවද ඒ වෙලාවේ? එක මිනිස්සෙක් ඉදිරියට ඇවිල්ලා ඔබ කියපු දේ ආලා මං වෙනින් යාඥා කරන්න කියලා කියනවද? ඇයි ඒව පෙන්වන්නේ නැත්තේ? ඇයි ඒව දාන්නේ නැත්තේ? කිසිම සෙනගක් නැති තැන්වල ගිහිල්ලා බෆල් එකක් තියාගෙන මයික් එකක් තියාගෙන ඔබ කතා කරයි කියලා ඒක Facebook ඔස්සේ ලයිව් දැම්මයි කියලා ඔබ ඒ කියන්නේ ලයික් වලටයි කමෙන්ට් වලටයි විතරක් ඔබ සේවය කරන්න බලනවද? බොම පරිස්සමෙන්. ඇයි දෙකුවොත් අපි හැල්ලුවට දෙවියන් වහන්සේගේ දේවල් කරොත් ඒවයි බලපෑම අපගේ පෞල් ජීවිතයට ඇති වෙනවා. අපගේ පෞල් ජීවිතයට ඇති වෙනවා. එම නිසා සහෝදර සහෝදරනි මේ දේව මාලිගාවේ දොරකොඩ ළඟ කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයේ. දේව මාලිගාව ඇතුලේ නෙමෙයි. දේව මාලිගාව ඇතුලේ ඉඟන්නෝ නෑ. අද හිටියට අද සභාවල ඉන්නේ ඔක්කොම ඉඟන්නෝ. ඇයි දෙකුත් හැමදාම අඬා වැළපෙනවා. හැමදාම කඳුළු වගුරනවා. ඒවා ඕනේ, මේවා ඕනේ, ගේ අදා ගන්න ඕනේ, කසාදයක් ඕනේ, ළමයෙක් ඕනේ, ව්‍යාපාරයක් ඕනේ, රැකියාවක් ඕනේ, ආදායමක් ඕනේ, ණය ප්‍රශ්න විසඳන්න ඕනේ, පෞල් ප්‍රශ්න විසඳන්න ඕනේ. මෙව කන්නලව් කර කර ඉන්නවා. Taman කරන්න ඕනේ දේවල් කරන්නේ නැතුව කන්නලව් කර කර ඉන්නවා කියන්නේ මොකද්ද? එවැනි ආකාරයේ ජීවත් වෙනව මිනිස්යන්ව නිදාස් කරන්නට බැරිව සිටින්නට හේතුව මොකද්ද කිව්වොත් අද ඔවුන්ව සනසන විදියට වචන වලින් සනසනවා. නමුත් ස්වාමින් වහන්සේ එදා පේතුරුස් කිව්වා වගේ නාසරිය යේසුස්ගේ නාමය ඔවුන් තුල තියෙනවා නම් අර අඬා වැළපෙන මිනිස්සයා හිඟා කරන මිනිස්සයා දේව මාලිගාවේ ඔවුන් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා නේද? අද ඔබත් එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්කම එක ඉන්නවද සෙනක? බෑ. ඇයි? ඔවුන් ඔබපත් කළා තියන්නේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ දොරකොඩ වාඩි වෙලා ඉන්නවා වගේ. බිම වාඩි වෙලා ඉන්නේ. දොරකොඩ වාඩි වෙලා ඉන්නේ. ඔබ හිතාගෙන ඉන්නේ මොකද්ද? ඔබ තුල නාසරිය යේසුස්ගේ නාමය තියෙනවද කියලා හිතාගෙන ඉන්නේ? නෑ. ඔබ තුල තියෙන්නේ ඒ යාචකයාට දෙන්න පුළුවන් යම් කිසි දෙයක්. මොකද යම් කිසි දෙයක්? පණම්, කාසි, මුදල් දෙන්න පුළුවන්. වචනයක් දෙන්න පුළුවන්. සානසන්න පුළුවන්. අද එව්වත් නෑ සමහර සභාවල. ඇයි නේ සභාවල පාස්ටර් වම්බෙන්නත් බෑ. සිස්ටර් වම්බෙන්නත් බෑ. Tamanට තියෙන ප්‍රශ්නේ කියා ගන්නත් බෑ. Tamanගේ ප්‍රශ්නේ කියලා යාඥා කරගන්න බෑ. එදා පේතුරුස් යෝහන් මොනවද කරේ? අර යාචකයා ළඟට ගියා. ගිහිල්ලා කිව්වේ අපදියා බලාපන් කියලා. පුළුවන් අද පාස්ටර් ළඟට යන්නකෝ සභාවේ. ප්‍රශ්නයක් තියෙන මිනිස්සු. නිදාසක් බලාපොරොත්තු වෙන මිනිස්සු. අතපාගෙන ඉන්නවා මිනිස්සු. ණය ප්‍රශ්න, පෞල් ප්‍රශ්න ඒ වගේ ඉන්න මිනිස්සු. පාස්ටර් ළඟට ගිහිල්ලා පුළුවන් නම් යාඥා කරන්නකෝ. එක්ක සිස්ටර් ළඟට ගිහිල්ලා යාඥා කරන්නකෝ. බෑ. බෑ. ඇයි බැරි? ඕන් ගාව තිබෙන සල්ලි. ඕන් ගාව තිබෙන සල්ලි. ඒ නිසා ඔවුන් Tamanට කැමති වෙලාවට දෙයි. හැබැයි දේව මනුෂ්‍යයන් තුල නාසරිය යේසුස්ගේ නාමය තියෙනකොට ඔහුට වෙලාවක් නැහැ. දේව මාලිගාවට යන්න කලින් දොරකඩ වාඩි වෙලා හිටපු ඉඟන්නට පිට වුණා. දේව මාලිගාවේ දොරකඩ වාඩි වෙලා හිටපු කොරාට පිට වුණා. කොරාව සුවපත් කළා. නැගිට ඇවිදින්නට කරා. හිඟා කාගෙන හිටපු මිනිස්සයව දේව මාලිගාව ඇතුල් වෙලා අනිත් මිනිස්සු වගේ දෙවියන්ට ප්‍රශංසා කරන මිනිස්සෙක්ට වෙනස් කරා. ඔබ කවුද? ඔබ කවුද? සල්ලි දීලා මිනිස්සුන්ව සනසන්න හදනවද? ඒ සල්ලි කොහෙන්ද ආවේ? ඔය පිටකොටුවේ මුට්ට කරගන්න මිනිස්සු නෙමෙයිද දෙන්නේ? ඔය පිටකොටුවේ කරත්තා දින මිනිස්සු නෙමෙයිද දෙන්නේ? ඔය කීරකොටුවේ ඇවිල්ලා කීර කපන මිනිස්සු නෙමෙයිද දෙන්නේ? ඔය ත්‍රිවිල් රස්සාව කරනව දිලිඳු දුප්පත් අය නෙමෙයිද දෙන්නේ? ඕන් කොච්චර දවසකට චිට්ට ගෙවන්න තියනවා කියලා දන්නවද? ඕන් සතියේ පොලිය කොච්චරක් ගෙවන්න කියලා තියනවද කියලා දන්නවද?
ඇයි ඒව විසඳන්න බැරි? කවුරු මොන තත්ත්වෙන් ජීවත් වුණත් හරි කමන්නේ. නුඹලා පල්ලියට එන්න ඕනේ. නුඹලා දසෙන් කොටස දෙන්න ඕනේ. නුඹලා පඳුරු දෙන්න ඕනේ. පල්ලියට නොකඩවම නොවරදාම එන්න ඕනේ. පල්ලියට ආවේ නැත්නම් සාපය ගෙදරට ඇති වෙනවා. බය කරනවා. බය කරනවා. හැමදාම යාචකයට යටියට ජීවත් වෙන්නේ. අත පාගෙන ජීවත් වෙන්නට කරලා තියනවාද සභාව? බොහෝ පාස්ටර්ස් වරු, බොහෝ සිස්ටර්ස් වරු අවදි වෙන්න ජනතාවනේ. ක්‍රිස්තියානි ජනතාව අවදි වෙන්න. ඔබ තුල යමක් තිබෙනවා. නාසරිය යේසුස්ගේ නාමය ඔබ තුල තිබෙනවා නම් මා තුල තිබෙනකොට මට පුළුවන්කමක් තිබෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා. වැටි ඉන්න මනුස්සයාගේ අතින් අල්ලලා උස්සලා ඉටවන්න. ජීවිතේ කොරවෙච්ච තත්ත්වේ ඉන්න මනුස්සයව නැගිටලා ක්‍රියා කරන්නට උපකාර කරන්න පුළුවන්. ඔබ තුලින් වෙනවා. හේතුව මොකද්ද? ඔබ තුල වැඩවසන්නා වූ තනත්තා නාසරිය යේසුස්. නාසරිය යේසුස්ගේ නාමය ඔබ තුල තිබෙන්නේ. එම නිසා ඔබ මේ වචනය පාවිච්චි කරන නිසා අර කොරවෙච්ච මනුස්සයා ඕනම රෝගෙක් ගොළු බීරි අන්ධ තේරෙනවද? බඩේ අමාරු, ඔළුවේ අමාරු අපේ මිනිස්සු ඉන්නවනේ. නියපොත්තු අමාරු වලට යාඥා කරනවා. ගෙදර බල්ලා ලෙඩ වුණත් ඌට යාඥා කරනවා. පූසා ලෙඩ වුණත් ඌට යාඥා කරනවා. කවුද? පාස්ටර්. තේරෙනවද? ඌට යාඥා කරන අය ඉන්නවා. තේරෙනවද? ඒ නිසා අද ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මාගේ නාමයෙන් නිකරුණේ භාවිතා කරන්න එපා කියලා දෙවියන් වහන්සේ කියා තිබෙනවා. ඒ නිසා මනුෂ්‍යයන්ව නැගිටවන පිණිස, මනුෂ්‍යයන්ව සුව කරන පිණිස ඔබගේ මුදල් තුලින් කිසි දෙයක් කරන්න බෑ. ඔබගේ මුදල් තියාගෙන මහා ලොකු සභාවන් කරනවා කියලා, මහා ලොකු සේවාවන් කරනවා කියලා, මහා ලොකු රැස්වීම් කරනවා කියලා පුම්බල වට්ටණ්ඩයි, තල්ලු කරලා වට්ටණ්ඩයි nothing. මොනවත් නැහැ. වැටිලා ඉන්න මිනිස්සයා වත්තින් අල්ලලා උස්සන එක තමයි සේවය. හිටගෙන ඉන්න මිනිස්සයා තල්ලු කරන එක නෙමෙයි, වට්ටන එක නෙමෙයි සේවය. තේරුණාද? ඒ වගේම යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් කෙරේ පිම්බා. ආදම් දෙවියන් වහන්සේ දූවිල්ලෙන් සාදලා ඒ ආදම් කෙරේ දෙවියන් වහන්සේ උස්ම එලා පිම්බා. ජීවනය ලබා ගත්තා ආදම්. යේසුස් වහන්සේගේ ගෝලයන්ව මලවුන්ගේ නැකිට්ටයින් පස්සේ යේසුස් වහන්සේගේ ගෝලයන් හිටපු තැනට ඇවිල්ලා යේසුස් වහන්සේගේ ගෝලයන් කෙරේ පිම්බා. පුම්බලා කිව්වේ සුද්ධාත්මයන් වහන්සේ ලබා ගනිලා කියලා. යේසුස් වහන්සේ පිම්බ නිසා ඔවුන් සුද්ධාත්මය ලබා ගත්තා. ඔබ මොනවද කරන්නේ? පුම්බලා වට්ටනවනේ. පුම්බලා වට්ටනවා. මොවුන් ඇවිල්ලා බඩගෝස්ත්‍රයට බයිබලය උස්සගෙන මුදල් අම්බ කරන පිණිස තමන්ගේ වත්කම නෙමෙයි ඇකියාව තේරෙනවද? ඇකියාව පෙන්වන්න හදනවා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ නුඹලගේ ඇකියාව, තනතුරු, උගත්කම, වත්කම සියල්ලක්ම දෙවියන් වහන්සේගේ පාද යට තිබෙනා දූවිල්ලට සමානයි. තේරෙනවද? දෙවියන් වහන්සේගේ පාද යට දූවිල්ල විතරක් නෙමෙයි, සර්පයාගේ ඉසක් තියෙනවා. අමතක වෙන්න එපා. ඒ නිසා එවැනි තත්යකටපත් වෙන්න කලින් දෙවියන් වහන්සේ අද ප්‍රකාශ කරනවා, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දේව මාලිගාවට යන්න අයනි, ඔබට දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ කවුද? ඔබ ජීවිතේ කොර වෙච්ච තත්යක ජීවත් වෙනව යාචකෙක් ඇදියට ජීවත් වෙනව කෙනෙක්ද? නැත්නම් දෙවියන් වහන්සේ තෝරාපත් කරගෙන දෙවියන් වහන්සේගේ නාසරිය යේසුස්ගේ නාමය දරාගෙන සිටිනව තනත්තෙක්ද? එහෙමත් නැත්නම් අර යාචකයන්ට සනසනවා වගේ වෙලාවට කීයක් කර දීගෙන වචනකින් හරි සනසනවා වගේ ඒ වෙලාවේ ඔබ නිදාස් කරන්නේ නැතුව ඔබ ඉන්න තත්ත්වෙම ඉඳ ඇරලා සනසන විදියට ඇසිරෙනව තනත්තෙක්ද? එහෙමත් නැත්නම් ඔය කොරවෙච්ච මිනිස්සයව ඉංගන්නෙක් ඇටියට ඉංගා කන පිණිස ගෙනල්ලා දෙවියන් වහන්සේගේ මාලිගාවේ දොරකොඩ වාඩි කරවන්නව තැනත්තෙක්. අද බොහෝ ඉන්නවා. ලෙඩ්ඩුන්ව එකතු එක්කන් එනවා සභාවට.
ලෙඩ්ඩුන් එක්කන් එනවා. තේරෙනවද? ලෙඩ්ඩුන් එක්කන් ඇවිල්ලා සභාවට බාර දෙනවා. ඔවුන් ඔක්කොම ඇවිල්ලා අර කොර වෙච්ච මනුස්සයව සිංගමනට ගෙනල්ලා තියනවා වගේ තත්ත්වයක්. ඔබ තුල නාසරීය යේසුස්ගේ නාමය තියෙනවා නම් ඒ ලෙඩට ඔබ යාඥා කරන සුව වෙනවා. බඩේ ගෙඩියක් ඔබ යාඥා කර සුව වෙනවා. ඔබ තුල නාසරීය යේසුස්ගේ නාමය තියෙනවා නම් ඔබ තුල නාසරීය යේසුස්ගේ නාමය නැති නිසා ඔබ මොනවද කරන්නේ? ලෙඩාව ගෙනල්ලා දේව මාලිගාවේ සභාවේ දොරකොඩ ළඟ වාඩි කරනවා. දොරකොඩ කියන්නේ අද දොරකොඩ තමයි ඇතුලේ. ඉංගන්න තමයි වාඩි වෙලා ඉන්නේ. ඔක්කොම අතපාගෙන ඉන්නේ. මදිවට සභාවේ වේදිකාවෙන් නම් කියනවා පූජකවරුන් අඬන්න. ඔබගේ කඳුළු වගුරන්න දෙවියන් වහන්සේගේ පාද පාමුල. ඔබගේ කඳුළු වලින් දෙවියන් වහන්සේගේ පාද තෙත් කරන්න. හලෝ. යේසුස් වහන්සේ කිව්වේ අඬන්න එපා. අඬා වැළපෙන අයදිය බලලා කිව්වේ අඬන්න එපා කියලා. එන යේසුස් වහන්සේගේ ඉදිරියේ අඬා වැළපියල්ලා කියන්නේ කවුද එන? නාසරීය යේසුස්ගේ නාමයෙන් දරා සිටිනවයිද? නෑ ප්‍රේමවන්ත සහෝදර. ඔබ අඬා වැළපෙන කම්ම ඔවුන්ගේ ආදායම වැඩි වෙනවා. ඔය දේව සේවකයන් කියනවා ඔයගේ ආදායම වැඩි වෙනවා ජනතාව අඬා වැළපිලා ඉන්න කම්ම. ඒ නිසා ඔවුන්ට බෑ කවදාකවත් ජනතාව නිදහස් කරන්න. කවදාකවත් දෙවියන් වහන්සේගේ ඒ කියන්නේ ජනතාව නිදහස් කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් අර ජනතාව තාම දෙවියන් වහන්සේ හඳුනගත්තේ නැහැ. ඔවුන්ට දෙවියන් වහන්සේ දන්නේ නැහැ. ඔවුන්ට දන්නේ ඔය කීයක් හරි දීලා යන සනසන පාස්ටර්ව දන්නවා. දේව මාලිගාවට ඇතුල් වෙන්නකොට කීයක් හරි දාලා යන සිස්ටර්ව දන්නවා. නමුත් දවසක් දා ඔබට දෙවියන් වහන්සේ කරුණාව ලැබී තිබෙනවා නම් ජනතාවනේ පේත්‍රුස් යෝහන් වගේ නාසරීය යේසුස්ගේ නාමයේ දරා සිටිනා මිනිසයන් මුණ ගැහෙන දවසේදී තමයි ඔබ කොරවෙච්ච ජීවිතේ කොරවෙච්ච තත්ත්වෙන් ඔබ නැගිටින්නේ. එතකම කොරවෙච්ච කමෙන්මයි ඉන්නේ. ඔබ අතපාගෙන ජීවත් වෙනව තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. එතන වාඩි වෙලා ඉන්නකම් ඔබ නැගිට ඇවිදගෙන දෙවියන් වහන්සේගේ නාමයේ ප්‍රශංසාවට පත් කරන්නට ඕන කෙනෙක් ඇටියට ජීවත් වෙන්න ඕනේ නම් ඔබ පළමු කොට කොරවෙච්ච තත්ත්වෙන් නිදහස් වෙන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි. ඔබ අතපාගෙන ඉන්නව තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. තියෙන දේ ඇති කියලා අම්බ කරලා තමන් ජීවත් වෙන්න ඕනේ. අනිත් අය ගාව අතපාගෙන ඉන්නව කොයි කවුරුත් නාසරීය යේසුස්ගේ නාමයේ දරාගෙන ඉන්නව අය නෙමෙයි. එම නිසා අවදි වෙමු. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ නාමයේ ගෞරවයටපත් වෙන පිණිස අපි නැගිට සිට අපි යාඥා කළ අවසන් කරන්න යනවා. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, මහිමය වේවා. ඔබ සියලු දෙනාටම යේසු පීඨයි යාඥා කරනවා. දාබර දෙවි පියාණනේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. එක් එක්කෙනා වහන්සේගේ හස්තයට මම කැප කරනවා. නාසරීය යේසුස්ගේ නාමයෙන් මේ පණිවිඩය අසුව සියලුම දරුවන් තමන්ගේ ජීවිතයේ තිබෙන කොරවෙච්ච තත්ත්වය මොන දෙයින් කොර වෙලා අතපාගෙන ජීවත් වෙනවද? මම යාඥා කරන යේසුස් වහන්සේගේ නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ව අතපාගෙන ජීවත් වෙන්නට පත් කරගෙන තිබෙනා වූ ඔවුන්ගේ ජීවිතයේ තිබෙන මේ කොරවෙච්ච තත්ත්වය අද මේ මොහොතේදී යේසුස් වහන්සේගේ නාමයෙන් නාසරීය යේසුස් වහන්සේගේ නාමයෙන් සුවපත් වේවා. නැගිට ඇවිදින පිණිස බලය ඇති වේවා. ඔවුන්ගේ අතපය, ඔවුන්ගේ ආත්මය, ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ රැකියාව, ඔවුන්ගේ පෞල් ජීවිතය, ආර්ථික ජීවිතය කොරවෙච්ච තත්ත්වයේ තිබෙන හැම දෙයක්ම ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන්, නාසරීය වූ යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු දෙයින් සවිමත් වේවා, බලවත් වේවා. මේ සියලු දෙනා නිදහසෙන් ඔබ වහන්සේව නමස්කාර කරන්නට එක එක්කෙනාට පිටවුණු මැනව. එක එක්කෙනාට පිටවුණු මැනව. එක එක්කෙනාට පිටවුණු මැනව. එක එක්කෙනාව ආශිර්වාද කළා. මේ සියල්ලක්ම ඉල්ලා සිටිනවා. අපගේ ගැලවුම්කාරු
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් යහපත් දෙවි පියාණනි. ආමේන්. ආමේන්. ජේසු පීඨයි. ජේසු පීඨයි. ජේසු පීඨයි. ජේසු පීඨයි. ලයිව් ඔස්සේ ආරම්භනා වූ සියලු දෙනාම අපගේ ජීවිතේ මේ වචන මේ පණිවිඩය ෂෙයා කරන්න අනිත් අයට. අපිට කමෙන්ට් කරන්න. ඔබ අපි එක් වෙන්න. අපි එකතු වෙලා මේ දේශයේ වැටිලා තිබෙන විශාල ප්‍රපාතයෙන් ගොඩනගන්නට එකමුතු වෙමු. යේසුස් වහන්සේගේ නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් පමණයි අපිට උස්සලා ගන්න පුළුවන්. රට වෙන කිසිම මාර්ගයක් නැහැ. සල්ලි වලින් බෑ. උගත්කමෙන් බෑ. නීතියෙන් බෑ. නමුත් නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් අපිට පුළුවන් අල්ලලා ඉටවන්න නැගිටවන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාම ආශිර්වාද කරනසේකවා. ජේසු පීඨයි. ජේසු පීඨයි.